15 වෙනි වතාවට මේ වටිනා පින්කම සිදු කරද්දී අතීතයේ දවසක මම මේ නන්දන මාමත් එක්ක කතා කර ඉන්නකොට මේක දෙමව්පියන්ට වැදගත් මං අහනවා මේ ඔයා මොකද ඔය ශිෂ්‍යත්ව වැඩසටහන කරන්නේ? ඔයා දේශපාලනය කරන්න ඕකෙන් වාසියක් ගන්න නේද කියලා මං ඇහුවා. මං අද මෙහෙම එකක් කියනවා කියලා කිව්වේ නෑ. කියනවා දුවනන් අවුල්නේ මං ඉතින් අමුලෙම කියලා දානවා කිව්වට පස්සේ ප්‍රශ්නයක් නැති නිසා. ඊට පස්සේ කිව්වා වාසියක් වෙනවද නැද්ද කියන්න මම දන්නේ නෑ. හැබැයි මට මේක තියන්න වෙච්ච ආසාව හේතුව මට කියන්න පුළුවන් කියලා. මම මොකක්ද කියලා. ඉස්සර මම පොඩි බිස්නස් එකක් කරනවා. ඒකට බඩු ගේන්න කොළඹ ගියා. කොළඹ ගිහිල්ලා මට ඒ කර්තව්‍ය කළා පැය 2ක් 3ක් විතර ඉන්න තිබුණා ඒ වැඩේ ඉවර වෙනකම්. මම කොහොමද හොඳයි. ඊට පස්සේ දැන් ඒ කාලේ ෆෝන් තිබුණාට මේ ඔය අධිතාක්ෂණික ෆෝන් එහෙම හැමෝම ගාවම දුන්නේ මං ගාව දුන්නේ බටන් ෆෝන් එකක් කියලා කිව්වා. ඉතින් ඕකේ බලන්න දෙයක්වත් නැන්නේ. හැබැයි මගේ එතන කරන්න දෙයක් නැති වෙලාවේ පත්තර කෑල්ලක් තිබුණා. ඉතින් පැය 3ක් විතර ඉන්න එපා වෙනවා. මම ওই පත්තර කෑල්ල නිකන් බැලුවා කියවන්න මොනවද තියෙන්නේ කියලා. ඒ පත්තර කෑල්ලේ ලිපියක් තිබුණා. ඒ ලිපියේ මෙන්න මෙහෙම තිබුණා. ලංකාවේ පුද්ගලයෙක් යනවා 1950 ගණන් වල අධ්‍යාපනය හදාරන්න ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ. ඒ ගිය වෙලාවේ එයාගේ තාත්තා නැති වෙලා නැවත ලංකාවට එනවා. ආවට පස්සේ නැවත ගිහින් ඉගෙන ගන්න තියෙන ආර්ථික ශක්තිය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ගෙදර තාත්තා නැති වුණ නිසා. එතුමා බොහොම අති දක්ෂ ශිෂ්‍යෙක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ. එවකට අගමැති හිටියේ 1956 බණ්ඩාරනායක මහත්මයා. එතුමා කියනවා ඔබ යන්න මම අධ්‍යාපන කටයුතු ඉවර වෙනකන් ඔබේ වියදම සඳහා රජයෙන් ශිෂ්‍යත්වයක් දෙන්නම් කියලා. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ ශිෂ්‍යත්වය අරගෙන ලංකාවට ඇවිල්ලා ලංකාවේ අධ්‍යාපන ඇමති වෙලා ඉඳලා අර ශිෂ්‍යත්වයේ එතුමාට උපකාරී වෙන්න එතුමා හැදුවා ශිෂ්‍යත්වයක්. ඒ තමයි මහපොළ ශිෂ්‍යත්වය. එතුමා තමයි ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා. ඒ පත්තර කෑල්ල මෙතුමා කියවලා මට කිව්වා. මං කිව්වා ඔය වගේම තමයි එදා ගාල්ලේ වැස්ලියන් මිෂන් පාසලේ ඉගෙනගත්ත පුංචි ක්‍රිස්ටෝෆර් අති දක්ෂ ශිෂ්‍යයෙක් නිසාම එතුමාට හම්බ වෙනවා රිච්මන්ඩ් එකට යන්න අවස්ථාවක් ශිෂ්‍යත්වයක්. ඒ කවුරුත් නෙමෙයි නිදහස් අධ්‍යාපනයේ පියා CWW කන්නන්දර මැතිතුමා. එතුමා ඒ මතකයේ තියාගෙන තමයි අපේ දරුවන්ට පහසුකම් තියෙන පාසල් වලට යන්න මේ ශිෂ්‍යත්වය නිර්මාණය කරේ. එහෙම කියනකොට මට එක ගාථාවක් මතක් වෙනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. කෘතවේදී මිනිස්සු ලෝකේ දුර්ලභයි. අන්න ඒ විදිහටම කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය දුන්නා. නිදහස් අධ්‍යාපනයේ පියා හැටියට ශිෂ්‍යත්වයෙන් මහඟු ප්‍රතිඵල ගත්ත එක මතක තියාගෙන කෘතවේදී වෙලා ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා මහපොළ ශිෂ්‍යත්වය හැදුවා. මට කියනවා මුතුගුණ මහත්තයා මම ශිෂ්‍යත්වේ පාස් කෙනෙක් නෙමෙයි. එතුමලා මම ওই කතාව කිව්වහම කියන්නේ එතුමලා දෙන්නම ශිෂ්‍යත්වයෙන් ප්‍රයෝජනෙ අරගෙන ළමයින්ට කෘතවේදී වුණා. මට ශිෂ්‍යත්වේ පාස් වුණේ නැති නිසාම මමත් කෘතවේදී වෙනවා. මට මේක ආසාවක් ආවා දවසක යමක් කරනවා කියලා. අන්නේ දවසක යමක් කරපු එක තමයි අවුරුදු 15ක් තිස්සේ මේ කරගෙන යන්නේ.